වැව්බැඳි රාජ්‍යයේ අභිමානය රජරට TV YouTube නාලිකාව. කොට්ටාසේ තලා ප්‍රදේශ සභා මන්ත්‍රී ලලිත් පුෂ්පකුමාර සහෝදරයා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මාර්ග සංවර්ධන අධිකාරියේ පැමිණි ඒ සියලුම නිලධාරීන් මහත්මීන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ගල්වඩුවගම විදුහලේ විදුහල්පති සමදාම අපිත් එක්ක සෑම කටයුත්තකටම ඉන්න අපේ බණ්ඩාරස එතුමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික අපේ සේපාල සහෝදරයා මගේ ආදරණීය සහෝදරයා ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මෙම කටයුත්ත නාලිකාවල ඒ වගේම අපේ ප්‍රධාන ජනමාධ්‍ය නාලිකා කීපයක ඒ මාධ්‍ය සහෝදර සහෝදරයන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේමයි මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට අද දිනේදී මේ ස්ථානයට පැමිණි මම අර කියපු පෙර ගම්මානවල ගම්වාසීන් අපේ සහෝදර සහෝදරියන් නැන්ද මාමා අයියා අක්කා දුව පුතා සියලු දෙනාම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඉතින් මේ අද දිනේදී මේ පටන් ගන්න අපේ පිවිසුම් මාර්ගය ඉදිකර ගැනීමේ ඒ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සියලු දෙනාටම සුබපතමින් ස්තුතිවන්ත වෙමි. මම පිළිගැනීමේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. දෙවෙනි සුතේ කුසකර්ම පරිසං සහකාරය හේමන්ත බණ්ඩාර මෙතුමන්ට අපි රැඳී සිටින්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් පුනරුදේ පුරවර පළාත් පාලන සතිය නිමිත්තෙන් පුනරුදයට මග මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ 394 ගල්වඩුවගම තුලන් මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භ කුලල සමගි අපි ඊළඟට තවත් ඔබ ආමන්ත්‍රණයකටයි ආරාධනා කරනු ලබන්නේ. මේ මාර්ගය සංවර්ධනය කර ගැනීම සඳහා මේ ප්‍රදේශයේ ආදරණීය අම්මා තාත්තට තිබුණු අවශ්‍යතාවයේ ප්‍රමාණයටත් වැඩියෙන් මේ පිළිබඳව වගකීමක් ලෙස දරපු ආදරණීය සහෝදරත්වයටයි අපි ආරාධනා කරන්නේ. අද දවසේ බොහොම කාර්යබහුල වුණත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන මේ ස්ථානයේ පැමිණුණු ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය එතෙකම කලවැව ආසනයට අපිට නායකත්වය ලබා දෙන ඉඩම් වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහෝදරයාට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා. සියලු දෙනාටම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තලා ප්‍රාදේශ සභාවේ සභාපති කවුරුන්දල් දිසානායක සහෝදරින් අවසරයි. ඒ වගේම මේ ප්‍රදේශයේ മന്ത്രി අපේ ලලිත් මල්ලි මාර්ග සම්බන්ධන අධිකාරියේ පළාත් භාර ඉංජිනේරුතුමා වගේම ප්‍රධාන ඉංජිනේරුතුමා තුළු සියලු දෙනාම සහ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න රාජ්‍ය ආයතන නියෝජනය කරන මහත්මීන් ඒ වගේම ප්‍රදේශයේ ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මෙතන කිලෝමීටර් 3.5යි මම හිතන්නේ ඒක ඕකට කිලෝමීටර් 35කට වැඩි වටනවා නේද? අපේ පැත්තෙන් ඔව් 2.5යි 3.5කට හදන්න හිතනවා කියලා කියන්නේ. එතකොට මගේ පැත්තෙන් ගත්තොත් එහෙම හයිවේ එකක් හැදුවට වැඩිය මට මානසික නිදහසක් තියෙනවා මේ පාර හැදුවාම. ඒ කියන්නේ ඒ තරමක් ඒ කියන්නේ අපි දැන් ඡන්දෙ ඉල්ලන්න කලිනුත් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඡන්දෙ ඉල්ලන දවසලත් ඇවිල්ලා තියෙනවා. ඡන්දෙ දිනුවට පස්සෙත් ඇවිල්ලා තියෙනවා. ඒකට රැස් සිම්බල් එක ගෙනියනකොට අපි අපේ රංගන මල්ට අපි ඒ දවස්වල කියන්නේ මේ පාරේ අපහසුතාවය පෙන්වන්න මේකේ ගෙනියනවා කියලා. වලවල් ගොඩේ වැටි කෙළවරේ තියෙන ගෙදරක රැස් සිම්බල්ට ගෙනියනවා. එහෙනම් තමයි අපි විහිළු කර හිටියේ. කොමරි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේදී මේ ප්‍රදේශයේ පාරවල් හදන්න අත්‍යවශ්‍ය පාරවල් මොනවද කියලා හදන්න මුදල් වෙන් කරන්න අපි සාකච්ඡා කරනකොට අපි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ ඉන්න ග්‍රාම නිලධාරී මහතුරු ඉන්නවා මේ තුලාම් වල නිලධාරී ඉන්නවා ඒ කට්ටියකින් ඇහුවා අපිට මුදල් වෙන් වෙලා තියෙනවා මොනවද අත්‍යවශ්‍යම හදන්න ඕන පාරවල් අපේ අදහසක් තිබුණා හදන්න ඕනේ ඒවා. නමුත් ඒ සභාවෙන් ආවා පහළ තලාවට යන පාර එතන දෙනවා කිලෝමීටර් 2ක් විතර ඒ පාරයි මේ පාරයි ඊට පස්සේ නම්බඩව පාරයි. පාරවල් තුනක් තමයි ප්‍රධාන වශයෙන් ආවේ. අපිට අදහස් තිබුණා මේ පාරවල් තුනේ තව පාරක් තිබුණා පාරවල් හතරක් විතර කියන හොඳටම අබලන් හැබැයි අධිරාණිකම් පාරයි. හැබැයි 10 ගාණක් මේ පාරවල යනවා. යන්නම බැරි පාරවල්. ඉතින් අපි
රජයක් විදිහට മന്ത്രിවරු විදිහට අපිට කැමති පාරවල් තෝරන්න නැතුව අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නිලධාරීන්ගෙන් ඇහුවා. මේ ප්‍රදේශීය බාල නිලධාරීන් ඇහුවා මොනවද හදන්න ඕන පාරවල් කියලා. ඒ කට්ටියනුත් ආවේ මේ යෝජනා අපිනුත් ආවේ යෝජනා. ඒකට හරියනේ පැහැදිලි. අපි හැමෝටම අවශ්‍යතාවය තියෙනවා. නැත්තම් වෙනදා වෙන්නේ මේ മന്ത്രിට ඕන පාර හදනවනේ. മന്ത്രി තමයි තීරණය කරන්නේ මොන පාරද හැදෙන්න ඕන කියලා. ගොඩක් වෙලාට മന്ത്രിගේ ඇමතිගේ ගෙදරට යන පාර තමයි හදන්නේ. ඊට පස්සේ බැලුවාම සල්ලි වෙන් වෙලා ප්‍රමාණවත් මදි. මේ පාරවල් තුන හදන්න ඕන කියලා තෝරගත්තා. නමුත් සල්ලි නැහැ. දැන් අපි මොනවද කියන්නේ? ඊට පස්සේ දැන් පාර හදන්න තෝරගත්තා සල්ලි නැහැ. ඊට පස්සෙත් මෙහි රැස්වීම දෙකකට විතර අපි ආවා. එනකොට දැන් අපි කල්පනා කරනවා මොනවද කියන්නේ? මෙහි ආවහම කියන්නේම පාර හදන එක. ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවනේ. ඊට පස්සේ අපි පෞද්ගලිකවත්වම කතා කරලා කොහොමද සල්ලි ටිකක් හොයාගන්නේ මේක අවශ්‍යතාවය තියෙනවා කියලා. අපේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා සභාපති වුණාට පස්සේ බස් එකේ නැගලා කොළඹ ගියා. ගිහිල්ලා මාර්ග සම්වර්ධන අමාත්‍යාංශයට ගිහිල්ලා එමෙතුමාගේ පෞද්ගලික ලේකම් හම්බෙලා. ඊට පස්සේ එතන ඉන්න ප්‍රධාන නිලධාරීන් හම්බෙලා. මෙන්න මෙහෙම පාරවල් තුනක් තියෙනවා අපහසුයි යන්න බෑ මේක හදන්න ඕනේ කොහෙන් හරි සල්ලි ටිකක් පාස් කරන්න කියලා එක දවසක් කරක් ගැහුවා කොළඹ. මගනගමුට යන්න කියනවා අතෙන්ට යන්න කියනවා මෙතෙන්ට යන්න කියනවා එමෙතුමාගේ පෞද්ගලික ලේකම් හම්බෙන්න කියනවා. හම්බෙන්න තිබුණු හැම දෙනාම හම්බෙලා මේ ප්‍රශ්නේ කිව්වා. මං කියන්නේ මේ වෙහෙස වෙච්ච තරම. ඊට පස්සේ මට කිව්වා මේ හම්බුණා පෞද්ගලික ලේකම් හම්බුණා අහවල් නිලධාරියා හම්බුණා මෙන්න මේකක් තියෙනවා කියලා. මම පෞද්ගලිකව ඒ නිලධාරීන්ට කතා කරා. කතා කරලා මේ පාරවල් තුනේ ප්‍රශ්න කිව්වා අපිට මුදල් ටිකක් වෙන් කරගන්න ඕනේ මේ පාරවල් වල යන්න බෑ ඇත්තටම කියලා. ඒක අපේ තේරීම විතරක් නෙවෙයි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සියලු දෙනාගේම තේරීම. ඊට පස්සේ තමයි මේ පාරවල් තුනට මුදල් ටිකක් වෙන් වුනේ. දැන් අද මේ පාර හැදෙන්න පටන් ගන්නවා. ওই පාරවල් තුනෙන් එක පාරක් තියෙනවා අපේ ගෙවල් ඉස්සරහ පාර. මම ඒක කිව්වේ නෑ. ඒක මගේ ගෙදර යන්න ඕන හින්දා නෙවෙයි. ඒක යන්නම බෑ පාර. මේ තරමක්වත් යන්න බෑ මේ පාර. ඔව්. එතන ගම්මාන කීපයකට යන පාර. වැඩේ තියෙන්නේ ඒක කවද්ද හදන්නේ කියලා මට අහන්න පුළුවන් උනේ අද. ඉංජිනේරු මහත්තයගෙන්. අපි පෞද්ගලිකවත් අඳුරනවා. සල්ලි වෙන් වෙලා තිබුණා. පාර දැන් ඇවිල්ලා මැනලා ගියා කියලා මට ආරංචි වුණා. මං කියන්න උත්සාහ කරන්නේ මම අපේ ගෙදරට යන පාරට ඉස්සල්ලාම තියෙන සල්ලි ටික වෙන් කරගෙන ඒක මුලින්ම කරගත්තේ නෑ. සල්ලි වෙන් වුණාට පස්සේ මේක තමයි ඉස්සල්ලාම හදන පාර. අපේ ඉංජිනේරු මහත්තයගෙන් මම මේක ඇහුවෙත් නෑ බලගහෙත් නෑ. දැන් ඉතින් අපේ ගෙවල් පැත්තේ මිනිස්සු බයිනවා මට ඉතින්. ඇමති කෙනෙක්වත් වෙලත් පාර හදාගන්න බැරි වුණා කියලා. මම දන්නවා පාර හැදෙනවා කියලා. ටික දවසකින් පාර හැදේ. ඒ කියන්නේ මම ගිහිල්ලා එමෙතුමාට හරි කාට හරි කතා කරලා අමාත්‍යාංශ ලේකම්ට හරි කාට හරි කතා කරලා සල්ලි ටිකක් ගන්නලා මම අපේ ගෙදර තියෙන පාර හදාගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒක සංස්කෘතියක් විදිහට ඒක හරි නෑ. ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ මම කිව්වනම් නෑ නබඩව පාර තමයි තලාව නබඩව පාර තමයි හදන්න ඕනේ කියලා. ඒක හරි නෑ. එහෙම ඒවා තමයි ඉස්සලා වෙලා තියෙන්නේ. දැන් ওই ප්‍රාදේශ සභාවෙන් හදන පාරවල් තියෙනවා. ඒ පාර තියෙන්නේ පුද්ගලයාගේ නමින්. අහවලාගේ නිවස දක්වා පාර කිලෝමීටර් 2ක් කැටල්ලා සකස් කිරීම. එහෙම තමයි සල්ලි වෙන් කරගත්තේ. ඔය කැටල්වල පාරවල් හදන එක මේ ගොඩක් වියදම්. තේරුමක් නැහැ. දැන් ගොඩක් ඒවා අපි වෙනස් කරා කොළඹ ගිහිල්ලාම කැටල්වල පාර හදනට වැඩිය කාපට් කරනවා හරි තාර දානවා හරි කියන එක හොඳයි. එහෙම තමයි සල්ලි කාබාසය නුනේ. ඉතින් මේ වෙනසට අපි වෙනස වෙනුවෙන් අපි ආවේ. ඒ වෙනස අපි නිකන් මූණිච්චාවට නෙවෙයි. ඒක අපේ විදිහටම අපි ක්‍රියාත්මක කරනවා නැතුව මේ රටවල් හදන්න බෑ. දැන් මේ සතියේ දැන් මේ අදත් තියෙනවා පුනරුදේ පුරවර කියලා පළාත් පාලන ආයතන වලින් සතියක් සම්වර්ධන සතියක් නම් කරලා තියෙනවා පුනරුදේ පුරවර. ඒ කියන්නේ පුනරුදයක් ඕනේ. ඒ පුනරුදේ ගැන චුට්ටක් කියන්නම් කියලා මං හිටියේ. එතකොට මට මතක් වුණා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ മന്ത്രിවරු කතා කරද්දී ඒ කට්ටිය බයින්නේ පුනරුද ආණ්ඩුව. පුනරුද ආණ්ඩුව මොනවද කරේ? පුනරුද ආණ්ඩුව තාම මුකුත් කරේ නැහැ. එදා වීමිල සම්බන්ධ කතා කරනවා මේ පුනරුද ආණ්ඩුවට බැරි වුණා වීමිල හොඳට වීමිලක් දෙන්න ගොයියන්ට. ඔන්නෝම කියලා මේ පුනරුද ආණ්ඩුව කියලා බනිනවා අපිට. අපිට නම් හරි සතුටුයි ඒකට පුනරුද ආණ්ඩුව කියලා බයින් එකට. ඒ කියන්නේ අපිට කියා ගන්න බැරි දෙයක් ඒ කට්ටිය කියනවා. අපිටත් ඕනේ පුනරුදයක්. පුනරුදේ වෙනුවෙන් තමයි අපිත් ආවේ.
ඉතින් අපිට පුනරුදාණ්ඩුව කියලා නමක් හදන එක කොච්චර හොඳද? ඇත්තටම රටට පුනරුදයක් ඕනේ. මොකද පුනරුදයක් කියන්නේ පුනර්ජීවයක් කියන එකනේ අලුත් වීමක්, අලුත් විදිහක්, අලුත් නැගිටීමක්, අලුත් පිබිදීමක් ඕනේ. දැන් අපේ රට ගත්තාම ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක්. බංකොලොත් වුණා නෙවෙයි බංකොලොත් කරා. බංකොලොත් කරපු රටක්. අපි ඇවිල්ලා තමයි දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ බංකොලොත් භාවයෙන් මුදාගත්තේ. දැන් ආර්ථිකය ස්ථාවරව හුස්ම ගනිමින් ඉන්නවා. ඒ කියන්නේ ආර්ථිකයේ පුනරුදයක් ඇති වෙමින් තියෙනවා. ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇති වෙමින් තියෙනවා. ඒක අන්තර්ජාතික විදිහට ගත්තාම මූල්‍ය අරමුදලත් අගය කරනවා, ලෝක බැංකුවත් අගය කරනවා, වෙනත් රටවලුත් අගය කරනවා, අපේ රටේ ඉන්න ආර්ථික විශ්ලේෂකයොත් අගය කරනවා, හැමෝම අගය කරනවා. ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන සංඛ්‍යා, ලේඛන, දත්ත නිර්ණායකයන් ඔක්කොම හොඳ අතට හැරිලා තියෙනවා. ආර්ථිකයේ බංගලොත් වෙච්ච ආර්ථිකයේ දැන් හුස්ම ගනිමින් ඉහළට එමින් තියෙනවා. ඒක කරේ වෙන කවුරුත් නෙමෙයි මේ ආණ්ඩුවේ. ඒක තමයි අපේ වගේ ආණ්ඩුවක් පත්තුන් නැත්තම් ඒක කරන්න බෑ. ඒ නිසා ආර්ථිකය පැත්තෙන් පුනරුදයක් ලැබෙමින් තියෙනවා. අපේ රට ගත්තාම සමාජීය විදිහට කඩාවැටපු රටක්. ඔකට දන්නවා මත්පැන් ගත්තාම මත්ද්‍රව්‍ය ගත්තාම විෂමද්‍රව්‍ය ගත්තාම විනාශ වෙලා තියෙනවා. මේ ගම්බිම් වල තරුණ කොල්ලෝ විනාශ කරලා තියෙනවා. ඉස්සර නම් මත්ද්‍රව්‍ය තිබුණේ මත් ඔය කුඩු තිබුණේ සරල භාෂාවෙන් කිව්වොත් මේ නගරය ආශ්‍රිතව. නාගරික ප්‍රජාව ළඟ තමයි තිබුණේ. නමුත් දැන් මොන ගමේද නැත්තේ කියන්න මට හැම ගමකම තියෙනවා. හැම ගමකම හවස බෝක්කු කටවල් ළඟ පාළු ගෙවල් දොරවල් ළඟ පාළු බිල්ඩින් ළඟ කොල්ලෝ එකතු වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉස්කෝලවල 8 9 පන්තිවල ළමයිට මේවා පුරුදු කරන්න විවිධ ಜಾති මත්ද්‍රව්‍ය ටොපි විදිහට එනවා විවිධ ඒවා විදිහට මත්ද්‍රව්‍ය පුරුදු කරමින් ඉන්න. එතෙන් තමයි පුරුදු කරන්නේ. පුරුදු කරලා 10 11 වසර වෙනකොට හොඳටම පුරුදු කරන විවිධ මේ විෂ මන්ත්‍රාව. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. මේක මහා සමාජ ඛේද වාචකයක්. ඒ තැනටපත් කළා තියෙන්නේ. අපි මේක තුරන් කරන්න ඕනේ නැද්ද? මේ ඛේද වාචකයෙන් අපි රට ගලව ගන්න ඕනේ නැද්ද? ඒ පැත්තෙන් අපිට පුනර්ජීවනයක් ඕනේ නැද්ද? සමාජීය පැත්තෙන් අපේ තරුණ පරපුර ගලව ගන්න ඕනේ. ඒක කරන්නත් පුළුවන් අපිට විතරයි. ඒක කරන්න අපේ රටේ ජනතාව වගකීම් බාර දීලා තියෙන අපිට. ඉතින් අපි ඒකත් ආරම්භ කරලා තියෙනවා. මේ දවස්වල මම හිතන්නේ රටේ ජනතාවගෙන් ලොකු ප්‍රසාදයක් තියෙනවා. අපි ඇවිල්ලා මේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් කීප දෙනා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කීප දෙනා ජාත්‍යන්තර වශයෙන් හැංගිලා හිටපු කීප දෙනා අරගෙන ඇවිල්ලා ප්‍රශ්න කළා මේ තියෙන ජාලය හොයාගත්තේ නැත්තම් දැන් අයිස් ගේන්න නෙමෙයි ගෙනල්ලා විකුණන්න නෙමෙයි අයිස් අපේ රටේ හදලා විකුණන තැනට මේක ගිහිල්ලා තියෙන්නේ. මේ ජාලය මෙතනින් කැඩුවේ නැත්තම් හැම ගමකම ඔය පාළු ගයක් අස්සේ කොහේ හරි අයිස් හදන්න ගන්නවා. ඒ තරමට මේක ප්‍රචලිත වෙනවා. ඒ තරමට මේක ටික ගේනවා ගමට. ඒක තමයි වෙන්න තිබුණු දේ. ඒ නිසා මම කියන්නේ අපේ රටේ අයිස් ප්‍රචලිත වුණා දැන් 2000 විශේෂයෙන් 2017 අවුරුද්දේ විතර ඉඳලා මේ අයිස් කියන මන්ත්‍රාව්‍ය ඒක ප්‍රචලිත වුණා. ඒ ජාලය හොඳටම ගියා. ඒකට දේශපාලන රැකවරණ ලැබිලා තියෙනවා. දේශපාලන ආශිර්වාදයේ සහිතව රට පුරා ව්‍යාප්ත වුණා. දේශපාලන ආශිර්වාදයේ සහිතවම තමයි අපේ රටේ අයිස් හදන්නත් පටන් ගන්න තියෙන්නේ. ඒ හින්දා මේ ජාවාරම්කාරයෝ කීප දෙනා අල්ලගෙන ඇවිල්ලා අපි බින්දේ අපේ රටේ අයිස් හදන එක අයිස් නිෂ්පාදනය කරන එක ගම් දක්වා පැතිරෙන්න තිබුණු ජාලයක් තමයි අපි මේ විදලා තියෙන්නේ. ඒක එහෙම වුණා නම් රට ආයේ ගන්න දෙයක් නැහැ. ඉතුරු වෙන්නේ නැහැ කිසි කෙනෙක්. ඒ තැනට මේකපත් වෙමින් තිබුණේ. ඒ පැත්තේ. ඊළඟ ගත්තාම පාරිසරික වශයෙන් දැන් අපි පටන් ගත්ත වැව් රක්ෂිත සීමා සලකුණු කරන්න. වැව් රක්ෂිතයක් අවුරුදු කීයක් තියෙන්න ඕනද? වැව් රක්ෂිතයක් තියෙන්න ඕන තව අවුරුදු 10ක් 15ක් නෙමෙයි. වැව් කියන්නේ අපේ රටේ හදවත වගේ. වාරිතාක්ෂණයක් නැති ලංකාවක් නැහැ. වාරිතාක්ෂණයෙන් තමයි අපේ ලංකාවේ අනන්‍යතාවය ලෝකේ තියෙන්නේ. එකක් අනන්‍යතාවයේ තියෙන එකක් වාරිතාක්ෂණය. ඉතින් වැව් කියන ඒවා තව අවුරුදු 400ක් 500ක් 1000ක් තියෙයි. පරම්පරා කීයක්ද? වැව් තියන්නේ කවදා දක්වාද? එදා දක්වාම වැව් රක්ෂිත තියෙන්න ඕනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? පහුගිය අවුරුදු 50ට 100 මේ වැව් රක්ෂිත හරියට සීමා කළා ඒවට නීතිය ක්‍රියාත්මක කරේ නැති හින්දා ටිකෙන් ටික වැව් රක්ෂිත ඇල්ලුවා.
දැන් වැව ඇතුලේ ගෙවල්, වැව ඇතුලේ හෝටල්, වැව ඇතුලේ වගා කරනවා. මේක තවදුරටත් යන්න දුන්නොත් මොකද වෙන්නේ? අපි වගේ ආණ්ඩුවකින් මේක බැලුවේ නැත්නම් මොකද වෙන්නේ? තව අවුරුදු 10 15ක් යනකොට වැවේ වතුර ළඟටම එනවා ගෙවල්. වැවේ වතුර ළඟටම ඇවිල්ලා හිටවනවා පොල්. වැවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ අපරාධය වෙන්න දෙන්න බෑ අපිට. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකටත් උත්තරයක්. ඒ නිසා තමයි අපි වැව රක්ෂිත සීමා කරන්න මායිම් කරන්න පටන් ගත්තේ. අපි ප්‍රධාන වාරි ව්‍යාපාරවල ජලාශ 48ක වැව රක්ෂිත මායිම් කරන්න කටයුතු පටන් අරන් තියෙනවා. මේ අවුරුද්දේ ප්‍රධාන ජලාශ 23ක සලකුණු කරනවා. මේ මාසේ 15ක් අපි කරනවා. දැන් ඒ පටන් අරන් තියෙන්නේ. ඔකට දන්නවා අනුරාධපුර නුවර මේක ආරම්භ කරේ. ඒ වැව් 48ට අමතරව අපි මහවැලි අධිකාරියටත් කියලා තියෙනවා මහවැලි අධිකාරියේ හැකි හැම වැවකම මායිම් ලකුණු කරන්න. රක්ෂිතේ මායිම් ලකුණු කරන්න. සුළු වාරි වලට ගොජන සේවයක් යටතේ තියෙන සුළු වාරි තියෙනවනේ. අපි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට කියන්නේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි කියලා තියෙනවා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ කතා කරලා ප්‍රාදේශ ලේකම් හරහා මැනුම් නියෝග ඉල්ලන්න. වැව් රක්ෂිතය මායිම් කරන්න ඕනේ. ගම දක්වාම වැව් පිටි අල්ලලා තියෙනවා. මේක නතර නොකරොත් මේකට අත තිබ්බේ නැත්තම් තව අවුරුදු 10යි 15යි ඉවරයි. ඒ නිසා ඒ වැඩ කටයුතු අපි ආරම්භ කරලා තිනවා මේක කරන්න ඕනේ. නැත්තම් තව අවුරුදු 400කින් 500කින් ඒ ඉන්න පරම්පරාව අපිට දෙස්තියයි. අපිට සාප කරයි වැව් රක්ෂිතය කියන මේ පරිසර පද්ධති ආරක්ෂා කරේ නැහැ කියලා. ඒකට ජනවරමක් ලැබිලත් අපි කරන්නේ නැත්නම් අපි කවුද? ඒ නිසා ඒක අපි කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි ඔය උඩහ නකල්ස් රක්ෂිතයේ පැත්තේ මේ එතනින් තමයි ගංගා ඇලදොල පටන් ගන්න අපේ ගංගා වල ගලාගෙන ජලය එන්නේ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒ වෙනුනොත් අපි ව්‍යාපෘති කීපයක් ආරම්භ කරලා තියෙනවා. අපි ඊයේ පෙරේදා පටන් ගත්තා කලාවැව ආයෙත් අලින්ට දෙමු කියලා වැඩසටහනක්. ඒ කියන්නේ පරිසර සංවිධාන වලක අපිට යෝජනා කරා කලාවැවට සාමාන්‍යයෙන් හවසට අලියෝ 300ක් 400ක් එනවලු. කලාවැව ඉස්මත්තට. ඒ එන්නේ ඔයාලා දන්නවනම් අර කලාවැවේ ඉස්මත්තේ තනකොළ තියෙනවනේ. ඒ තනකොළ පයින් එනලා ඒවා මෙහෙම අරගෙන ගසා දාලා තමයි කන්නේ. අලියාගේ ප්‍රියතම කෑම ඒක. අලියාට ප්‍රෝටීන් අවශ්‍යතාවය වෙන්නේ ඒකෙන්. විශේෂයෙන්ම අලි පැටවුන්ගේ පෝෂණය සුරක්ෂිත වෙන්නේ ඒකෙන්. ඒව නැති වුණාම හමුන් ගම් වදිනවා. ගම් වැදිලා මේ බඩේ රැඟු කෙසෙල් වී කන එක ඒක අලියා ප්‍රිය කරන කෑමක් නෙවෙයි. උගේ ප්‍රිය කරන කෑම අරක තනකොළ. නමුත් ඒක නැති හින්දා ගම් වදින්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කලාවැව රක්ෂිතය ගත්තාම දැන් අගඩ වලින් වැහිලා. අක්කර 10 15 වෙලා අගඩ වලින්. අගඩ අඩි භාගයක් විතර තියෙන ලපටි ගස් වලින් වැහිලා. ඒ හින්දා තනකොළ වැවෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර වතුර අල්ලලා තියෙද්දි ජපන් ජබර තියෙනවනේ. වතුර අඩු වෙනවා වියලි කාලේට ජපන් ජබර තට්ටුවක් විදිහට තැන්පත් වෙනවා වැව් පිටියේ. ඒ හින්දා තනකොළ වැවෙන්නේ නැහැ. ඒ හින්දා ඔය අලියෝන්ගේ ෆොටෝ ගහන වීඩියෝ කරන පරිසර සංවිධානයක වයිල්ඩ් ටස්කර්ස්ලා කියලා. ඒකට හොඳ අධ්‍යයනයක් කරලා දිනවා. ඒ කට්ටිය කතා කරලා කිව්වා මෙන්න මේක සුද්ධ කරේ නැත්නම් තවදුරටත් තනකොළ වැවෙන්නේ නැහැ. අලියෝ මෙතෙන්ට එන්නේ නැහැ. මෙතෙන්ට ආවේ නැතුණාම ගම් වදිනවා. ඒ නිසා මේක අපි ඒක තුල කරමු කියලා. අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඒක සූදානම් කළා දවස් 3ක්. පහුගිය 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා අපි කලාවැව රක්ෂිතයේ අපි තේමාව ගත්තේ කලාවැව ආයෙත් අලින්ට දෙමු කියලා. අපි ඒකට ප්‍රචාරයක් දුන්නා. කොළඹ ඉඳලා ජනතාව ආව මේ කලාවැව වැව රක්ෂිතය සුද්ධ කරන්න. මම හිතන අක්කර 20කට වැඩි අපි දවස් 3 සුද්ධ කරා. එක දවසකට 600ක් විතර සෙනගක් හිටියා. ත්‍රිවිධ හමුදාව මේක සම්බන්ධ වුණා. විවිධ අපි සම්බන්ධ කරලා කට්ටිය අරන් ගියා. ලොකු ස්වේච්ඡා ව්‍යාපාරයක්. හරි ආසාවෙන් කට්ටිය කරා. ඉතින් ඒ වගේ පරිසර වැඩසටහන්. ඒවා අපි කරේ නැත්නම් සතාසී උබවට ඉන්න විදිහක් නැහැ. ලංකාව කියන්නේ කොළපාට චූටි දූපතක්. ලෝකේ සංචාරක ගමනාන්ත අතින් අංක 1ට හෝ 2ට හෝ 3ට වැටෙන රටක් මේක. හැමදාම. අපි හිතනවට වැඩිය ලෝකේ විදේශ ජාතිකයෝ පිටරට කට්ටිය මේ දූපත බලන්න ඉන්න කැමති. ඒකට හේතුව තමයි ඒකට මෙහෙ ආවහම තාම තියෙනවා පිරිසිදු වාතය ඒකට හුස්ම ගන්න පුළුවන්. වෙන රටවල වල නැහැ. පිරිසිදු වතුර තියෙනවා මෙහෙ බොන්න පුළුවන්, නාන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්. වෙන ලෝකෙ එහෙම රටවල් නැහැ. මෙහෙ ආවහම කොළපාට පාර දෙපැත්තේ උනත් කොළපාට පරිසරය වනාන්තර වෙන කොහෙවත් නැහැ. අපි යන ඕනෑ තැනක කොළපාට පරිසරනේ තියෙන්නේ.
ඒක වෙන කොහෙවත් නැහැ. එහෙනම් මේක තමයි මේ කට්ටිය මවිතයටපත් කරන ආශ්චර්ය අපේ ලංකාවේ. අපි ඒක රැක ගන්න ඕන. ඒක අපි රකින්නේ නැත්නම් කවුද රකින්නේ? තවදුරටත් මේ විදිහට යන්න ඇරියොත් එහෙම අවුරුදු 10ක් 15කින් මේ අපොම විනාශ වෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න, පරිසරයේ පුනර්ජීවනය. පරිසර පුනරුද්දයක් ආරම්භ කරන්න අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා ආර්ථිකයේ පැත්තෙන් අපි පුනර්ජීවනයක් පටන් ගන්න තියෙනවා. සමාජීය විදිහට පටන් අරගෙන තියෙනවා. පාරිසරික විදිහට පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ නීතිය හැමත සමාන රටක් හදන්න අපි උත්සාහ ධර්මයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රභූ කියලා වෙනම කණ්ඩායමක් වෙනම පැලැන්තියක් පටන් ගන්න තියෙනවා සැප විඳගෙන ඉන්න. දේශපාලඥයෝ වෙන්න පුළුවන්, වෙනත් නිලධාරීන් වෙන්න පුළුවන්, වෙනත් කණ්ඩායමක්. ඒ ප්‍රභූ කියන කට්ටියට ඒ කට්ටියට විශේෂ දේවල් ඕනේ. ඒ කට්ටියට නීතිය අදාළ නැහැ. ඒ කට්ටියට සැප ඕනේ. ඒ නිසා තමයි ඔය කියන්නේ ප්‍රභූ නිර්ප්‍රභූ කතාවක් තියෙනනේ. ප්‍රභූ කට්ටියට ඒ කට්ටියට ඕනේ මාලිගා. නිකන් නිවාස බෑ. ඒ කට්ටියට සේවකයෝ ඕනේ 100ක් 150ක්. බල්ලෝ බලා ගන්න කට්ටිය ඕනේ. සුනක පාලක. ඒවට රජයෙන් වියදම් කරන්න ඕනේ. ඒ කට්ටිය හිතනවා රජය කියන එක බූදලයක් ඒ කට්ටියගේ. රජයේ විසින් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒ කට්ටිය ආරක්ෂා කරන්න ඕනේ, ජීවත් කරවන්න ඕනේ. ඒක තමයි කට්ටියගේ ප්‍රභූත්වය. ඒ කට්ටියගේ ප්‍රභූත්වය උඩින් තියාගන්න, ඉහළින් වැජඹෙන්න මහ ජනතාව වියදම් කරන්න ඕනේ. ගේ හදන්න විතරක් ලක්ෂ 5000 ගණක් වියදම් කරලා මේ සැරේ අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉස්කෝල 150ක් ප්‍රතිසංස්කරණය කරනවා. ඒකට යන්නේ ලක්ෂ 6500යි. ඉස්කෝල 150ක් ප්‍රතිසංස්කරණය කරනවා. ඒකට යන්නේ ලක්ෂ 6500යි. මහින්ද මන්තේ හිටපු ගේ පිළිසකර කරන්න විතර අලුත් වැඩිය කරන්න විතර ලක්ෂ 5000 ගණක් ගේ. අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ට ගෙවල් හදලා දෙනවා 150ක්. ඒ 150ට වෙන් කරලා තියෙන ලක්ෂ 1400යි. ඔන්නක තමයි ඇත්ත කතාව. ඒ නිසා විශ්‍රාම ගියපු කට්ටිය බලා ගන්නවා හරි ගෞරව කරනවා කියන හරි ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රභූත්වය වෙනුවෙන් සිතැඟි වෙනුවෙන් මහජන දේපල ධනය ඒ පැත්තට ගොඩ ගහන්න ඕන. ඒවා වියදම් කරන්න. ඒකේ කටික අයිතියක් බූදලයක්. ඒ කටික ප්‍රභූත්වය නඩත්තු කිරීම වෙනුවෙන් වෙජඹීම වෙනුවෙන් සල්ලි වෙන් කරන්න ඕන. ඔක තමයි තියෙන්නේ. මං කියන්නේ ඒව වෙනස් කරන්න ඕනේ නැද්ද රටේ? දේශපාලඥයා කියන එකනට මොකද්ද විශේෂත්වය? දේශපාලන කියන්නේ වෘත්තියක්. ග්‍රාම නිලධාරී කිව්වහම මේ වෘත්තිය රටට ඕනනේ. තැපැල් මහත්තයා කිව්වහම මේ වෘත්තිය ඕනේ. ටීචර් කිව්වහම මේ වෘත්තිය ඕනේ. ඒ වගේම දේශපාලඥයා කියන දේශපාලකයා කියන වෘත්තියක් රටට ඕනේ. ඒ වෘත්තිකයත් ඕනේ. වෙන වෙච්ච කොටහක් තියෙනවා. දේශපාලඥයා කියන එක නා උඩ තියන්න ඕනේ. දේශපාලඥයා කියන එක නා ප්‍රභූත්වයට නංවන්න ඕනේ. ඔහු වෘත්තිකයෙක් ඒ අදාළ කර්තව්‍ය කරනවා. කර්තව්‍ය කරාට පස්සේ ඔහු සාමාන්‍ය මිනිසෙකුට ජීවත් වෙනවා. නීතියට උඩින් සාමාන්‍ය මිනිසුන්ට උඩින් මහ පොළොවට උඩින් එහෙම ඉන්න ඕනේ නැහැ. එහෙම ඉන්න ඕනේ නැහැ. අපි හිතන්නේ එහෙම ඉන්න ඕනේ කියලා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම ඉන්න ඕනේ කියලා. ඒක තමයි අපිට දීලා තියෙන ජනවරණ. ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඒ පැත්තෙන් ගත්තහම රටේ දේවල් වෙනස් කරන්න ඕන පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දයි දැන් ජනාධිපතිපත් වෙලා මේ අවුරුද්ද ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙච්ච බොහෝ දේවල් අපි වෙනස් කරන්න පටන් අරන් තියෙනවා. පිළිවෙලක් කරන්න පටන් අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ලොකු ප්‍රසාදයක්, කැමැත්තක්, ආශිර්වාදයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව එළඹෙන අවුරුදු දෙක ඇතුළත රටේ ශේෂ්ත්‍ර බොහෝ ගණනාවක දෙවන්ත සංවර්ධනයක් කරන්න. දැන් මේ කෘෂිකාර්මික පැතිනේ මේ කෘෂිකර්මාන්තයේ දෙවන්ත වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මහා කන්නේ ආරම්භ වෙනවා. අපි මහා කන්නේ ආරම්භ කිරීම සඳහා වෙච්ච වතුර නිකුත් කිරීම මහවැලි මහාවාරි වතුර නිකුත් කිරීමේ රැස්වීමේ පෙරදිනේ තිබ්බා. ඔක්තෝබර් 15 ඉඳලා මහා කන්න ආරම්භ කරන්න ජල නිකුත් කරන්න තීරණය කරා. මේ මාස කන්නේ වීයස් වෙන්න වැඩි කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යෝජනා කරපු අලුත් වගාකරන හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. මහාවාරි ව්‍යාපාරවල විතරක් ගොවියෝ 4000 ගණන් තෝරගෙන අපි ඒ අලුත් වගාකරන හඳුන්වා දීම සඳහා සාකච්ඡා කරලා වැඩ හදලා ඔවුන්ගේ කුඹුර තෝරගෙන තියෙනවා. මම කියන්නේ කෘෂිකර්මාන්තයේ පැත්තේ අස්වැන්න වැඩි කරන්න ඕනේ, කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනේ, ගොවියට හොඳ ආදායමක් ඕනේ ඒ පැත්තේ. ඒ නිසා හැම ශේෂ්ත්‍රයකම
පිබිදීම පුනර්ජීවනයක් පුනරුදයක් ඕනේ. ඒක තමයි අපෙන් බලාපොරොත්තු වෙච්ච එක. අපිත් බලාපොරොත්තු වෙච්ච එක. ඒ නිසා අපි ඒක කරමින් තියෙනවා. ඒ නිසා පුනරුදාණ්ඩුව කියලා එකට බැන්නට ඒක අපිට ආශිර්වාදයක්. හොඳයි. පුනරුදාණ්ඩුව කියලා තව තවත් බලින්න කියලා අපි ඒ කට්ටියට ඉල්ලා හිටින්න කැමති. ඒක තමයි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන වෙනස. ඒ නිසා බලාපොරොත්තු වෙනවා දැන් මේ අවුරුද්දේ අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් මේ සංවර්ධන කටයුතු වෙන්නේ. නොවැම්බර් මාසයේ 2026 සඳහා අයවැය ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ 2026 ගත්තාම මේ 2025ටත් වැඩිය දෙවන්ත සංවර්ධන වැඩ කොටස් රාශියක් අපේ රටේ සිද්ධ කරන්න අපිට පුළුවන් වෙයි. ඒකේ ප්‍රතිලාභ ජනතාවට යයි 2025 කියන්නේ අපේ රටේ අපේ රජයේ යටතේ සිදුවුණු සංවර්ධන වැඩ කටයුතු කියන්නේ හොරකම වංචාව දූෂණය නාස්තිය නැතුව සංවර්ධනය සිදුවෙන දවසක් මේ 2025 කියන්නේ. ඒක අපි අවම කරලා තියෙන්නේ දේශපාලන සම්බන්ධතාවයක් මත කිසිදු වංචාවක් දූෂණයක් සිද්ධ වෙන්නේ වෙනස අපි කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා රට අලුත් පැත්තකට හැරෙන්න නව ගමනක් ආරම්භ වෙන්න නව පුනර්ජීවනයකට නව පුනරුද්දයකට රට ගමන් කරන්න ආරම්භ කරලා තිනවා කියන පණිවිඩය මම දන්නවා තියෙනවා කියලා. ඒ නිසා අපි එකතු වෙලා මේ රට සම්වර්ධනය කරමු කියන යෝජනාව කරමින් මගේ කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි. 1994 ගල්වඩුවගම තුලන් මාර්ගය ප්‍රතිසංස්කරණයේදී මේ කාර්ය වඩා හොඳින් සිදු කර ගැනීම සඳහා නිරන්තර දායකත්වය ලබා දුණු ආදරණීය සහෝදරත්වයටයි සපමිනි සියලු දෙනාට ස්තුති පුද කිරීම සඳහා මා ආරාධනා කරන්නේ. ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ප්‍රදේශයට සමුදායක නායකත්වය ලබා දෙන ආදරණීය සුජාන් රංගන සහෝදරයාට ඔබට ස්තුතිය පුද කිරීම සඳහා. දැන්නේ ප්‍රදේශයේ සියලු දෙනාගේම විශාල බලාපොරොත්තුවක් තිබ්බ මාර්ගය ඉදිකිරීමේ කටයුත්ත සිද්ධ වෙන මොහොත ඒ පිළිබඳව විවිධ අදහස් මෙතන පළ වෙච්ච නිසා දැනුවත් කිරීම හා ඒ පිළිබඳ කතා කිරීම අවම කරලා මම හිතන්නේ කාලවලවත් ඉක්මවි ගොස් තියෙන නිසා ඉක්මනින්ම ස්තුති කතා නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ගරු සුසිල් රණසිංහ මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම තලාව ප්‍රාදේශ සභාවේ ගරු සභාපති කරුණදාස දිසානායක සහෝදරයන්ගෙන් අවසරයි. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී ලලිත් සහෝදරයන්ගෙන් අවසරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙපළක් මේ අපි වෙනුවෙන් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඒ දෙපළගෙන්ම අවසරයි. අප ගල්වඩුවගම විදුහලේ ගරු විදුහල්පතිතුමනි ඔබතුමාගෙන් අවසරයි. සමස්ත ලංකා ගෝජන සම්මේලනය නියෝජනය කරමින් එහි විධායක සභික සේපාල සහෝදරයන්ගෙන් අවසරයි. මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මෙම ස්ථානයට පැමිණි සියලුම මාධ්‍යවේදී සහෝදරයනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම මෙම අවස්ථාව බලාපොරොත්තුෙන් සිටි ගම්වාසී ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපේ සුවිශේෂී අවශ්‍යතාවයක් වුණු මාර්ගය සාධාරණීම කර ගැනීම අවශ්‍යතාවය වෙනුවෙන් මෙම ස්ථානයට පැමිණි ගරු ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සහෝදරයාට අපගේ ගම්වාසීන් වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම එතුමත් සමග උරෙන් උර ගැටීම මෙම කාර්ය ඉෂ්ට කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් මම හිතන්නේ තමන්ගේ කාර්යයට එහා ගියපු සුසිල් සහෝදරයාගේ එක නිතර සාකච්ඡා කරමින් හැකියාව හැම අවස්ථාවකම මේ සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා තීරණ ගැනීමට දැඩි වෙහෙසක් දරපු තලාව ප්‍රාදේශ සභාවේ සභාපති කරුණදාස දිසානායක සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී උපාලි සහෝදරයා මේ මොදල සහභාගී වෙන්නේ නැහැ අද. එතුමාගේ නන්දිනියගේ දාන කටයුත්ත සඳහා සහභාගී වන නිසා එතුමාටත් ලලිත් සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී දෙපළටත් ඒ වගේම අද මෙතන නැතත් මට මුලින්ම මම හිතන්නේ මේ ස්ථානයේ පැමිණෙන සුධර්මන් මම හිතන්නේ එදා ඇවිල්ලා අපිට දැනුවත් කිරීමක් කරා අපේ මේ මෙතුමත් එක්ක. එතනදී අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා. එතුමන්ලාගේ කතාවෙන් වෙනදාට වඩා ලොකු උද්‍යෝගයක් තියෙනවා. මේ කටයුතු ඉතා සාර්ථකව නිම කරලා දෙයි කියලා. බොහොම සුහදව අපිත් එක්ක කතා කරලා එතුමන්ලාගේ පැත්තෙන් මේ යුතු නීති මේ කටයුතු ඉක්මනින් කරලා අද වගේ දිනක මෙම අවස්ථාව උදා කරලා දෙන සම්බන්ධව මාර්ග අධිකාරිය සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රදේශවාසී ඔබ සියලු දෙනා මම හිතන්නේ සැක සහිතව සමහර තැන්වල ගැටුම් ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා.
අපේ කරුණාදාස සහෝදරයාට හිතේ දින විදිහට කතා කරපු අවස්ථා තිබුණා. ඒ අපේ අවශ්‍යතාවය වෙනුවෙන්. හැබැයි ඒ සියල්ල නිමා කරලා අද දවසේ අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා සහයෝගය දුන් සියලුම ප්‍රදේශවාසී ජනතාවටත් ඉවසීමෙන් කටයුතු කරපු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි. පෝසත් රට ලස්සන ජීවිතයක් වෙනුවෙන් පුනරුදේ පුරවර පළාත් පාලන සතිය නිමිත්තෙන් පුනරුදේට මාර්ග සම්වර්ධන වැඩසටහනේ 394 ගල්වඩුවගම තුනන් මාර්ගය ප්‍රසංස්කරණය කිරීමේ සමාරම්භ කුලලෙක්කයි ඔබ අප එකතු වුණේ. සිටු දනාට ස්තුතිය පුද කිරීම නිමිත්තෙන් සුජන් රංගන සහෝදරියත් ස්තුතිවන්ත වෙමින් අපි එමනම් සමුකන්නට අවසරයි පෝසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් පුනරුදේ පුරවර පළාත් පාලන සතිය වෙනුවෙන් පුනරුදේට මාර්ග සම්වර්ධන වැඩසටහනේ 394 ගල්වඩුවගම තුලන් මාර්ග ප්‍රසංස්කරණයේ සමාරම්භ කුලලෙක්. සිටු දනාට බෙහෙවින් ස්තුතියි. නිත හසේ මග